ඔයාලා හැමෝටම සුබ දවසක් යාළුවනේ. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා ඔයාගේ මූණ භාවිතා කරලා හරි ඔයාගේ යාළුවෙක්ගේ මූණක් භාවිතා කරලා හරි AI වලින් වීඩියෝ එකක් හදන විදිය. ඉතින් මේ වීඩියෝ එක හැදුවට පස්සේ ඔයාටවත් හිතා ගන්න බැරි වෙයි ඇත්තටම මේක AI වලින් කරපු නිර්මාණයක් කියලා. මොකද එච්චරටම තාත්වික විදියට ඇත්තටම පුද්ගලයෙක් ඉන්න විදියටම ඇත්තටම මේ පුද්ගලයා කරන විදියටම ඒ පුද්ගලයා කරපු දෙයක් ඔයාගේ කැමරාවෙන් වීඩියෝ කරපු විදියටම ඇත්තටම මේක හැදෙනවා. ඉතින් මේක මම ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙනවා. මේක කිසි අමාරුවක් නෑ. ඔයාලට මේ මගේ වීඩියෝ එක බලාගෙන සම්පූර්ණයෙන්ම මේක හදා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්නත් එක්ක මම එහෙම ෆොටෝ එකක් දාලා AI වීඩියෝ එකක් නිර්මාණය කරා ඇත්තට මේ පුද්ගලයා ඉන්න විදිහට මම මේක ඉන්ට්‍රෝ එක විදිහට මේ වීඩියෝ එකේ දානවා. ඔයාලට මේ වීඩියෝ එක බලලත් යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන් ඇත්තට මේක මේ විදිහට වැඩ කරනවද කියලා. ඉතින් channel එක subscribe කරගෙනම notification bell button එක all දාගෙන දැන් අපි යමු වීඩියෝ එකට. Welcome to my SL Academy YouTube channel. Please subscribe and click the bell icon. Thank you. හොඳයි යාළුවනේ ඔයාගේ මූණ දාලා මේ හදන AI වීඩියෝ එකට ඔයාට අවශ්‍ය වෙනවා පුංචි AI tools දෙකක්. ඉතින් පළවෙනි AI tool එකෙන් කරන්නේ අපේ image එකක් අපි generate කරගන්නවා. දෙවෙනි එකෙන් කරන්නේ image එක අපි වීඩියෝ එකක් බවට පත් කරගන්නවා. ඊටාම සරලයි මේක අමාරු නෑ. ඒකින්ද මාත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් මම දැන්ටමත් මගේ Google Chrome web browser එක open කරගෙන තියෙනවා. ඒකට මගේ email එකෙන් log වෙලත් මම තියෙනවා Google Chrome එකට. ඉතින් ඒ හින්දා අපි පළවෙනි site එකට යන්. අපි පළවෙනි site එකේ නම තමයි WHISH space එකක් තියලා AI කියලා ගහන්න ඔයාලට දැන් තිරේ දිස් වෙනවා. ඒක ගහලා enter කරාට පස්සේ උඩින්ම එනවා මෙන්න මේ site එක. මෙන්න මේ site එකට යන්න. මේකට ගියාට පස්සේ යාළුවනේ අපිට මුලින්ම අපේ email එකෙන් log වෙන්න කියලා එනවා. ඉතින් මම දැන්ටමත් මගේ email එකෙන් ඒ කියන්නේ මේ email එකට sign up වෙලා තියෙන්නේ. ඉතින් මම කිසිම වෙලාවක තාම මේ site එකට log වුණේ නැහැ. ඉතින් අපේ email එකක් අපි කෙලිම Google Chrome එකට සම්බන්ධ කරලා තියෙනවා නම් ඔටෝම මේකට log වෙනවා. ඉතින් මෙන්න මේ වගේ එකක් වාට එයි. ඔය මොකද ටික් දාන්න ඕනේ නැහැ. ඔයා මෙතනින් next button එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේක පාතට scroll කරගෙන යන්න. මොකද මේ පළවෙනි වතාවනේ අපි මේ site එකට යන්නේ. ඊට පස්සේ scroll කරාට පස්සේ තමයි මෙතන මේ continue කියන button එක appear වෙන්නේ. ඒක උඩ එකපාරක් touch කරන්න ඔන්න බලන්න. ඔටෝ මේ site එකට මගේ email එකෙන් log වුණා. මම කිසිම වෙලාවක log වෙලා හිටියේ නැහැ. ඔයාලට පෙන්නන්න දැන් තමයි පළවෙනි වතාවට log වුණේ. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා enter tool කියලා එකක්. මෙන්න මේ enter tool කියන එකට උඩ එකපාරක් click කරන්න. click කරාට පස්සේ මෙන්න මේ වගේ continue කියලා button එකක් එනවා. මෙන්න මේවා ඊට පස්සේ මෙතන මේ get start කියන එක දෙන්න. ඉතින් මේ පළවෙනි වතාවටම log වෙද්දි මේ ඔක්කොම එනවා. හරිද? ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා පොඩි වම් පැත්ත ඉහළ කෙරවරේ පොඩි ඊතලයක්. මෙන්න මේ ඊතල උඩ එකපාරක් click කරගන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලට ෆොටෝ එකක් ඇඩ් කරන්න එනවා. ඉතින් මෙතන තියෙනවා enter text හරි upload image කියලා. ඉතින් මම මෙතන මේ upload image කියන එකට click කරගන්නවා. ඊට පස්සේ මෙතන මම එන එකේ I agree දෙනවා. ඔන්න මගේ desktop එකට යනවා. ඔයාලට ඔයාගේ image එකක් මෙතනින් තෝරලා select කරගන්න. ඔන්න මම දැන් image එකක් මේ විදිහට select කරගත්තා. ඉතින් select කරගත්තට පස්සේ මෙතනින් අපි මොකක් කරේ අපේ image එක කොහමද මෙතනින් එන්න ඕන නැත්තේ කියලා type කරන්න ඕනේ. ඉතින් අපි prompt එකක් type කරන්න ඕනේ. ඉතින් මම දැන් මෙතනින් මේ විදිහට type කරගන්නවා. ඔයත් කැමති එකක් type කරගන්න. මම දැන් මෙතනින් type කරගන්නවා generate. හරි. දැන් මම මෙතනින් type කරගත්තා generate an image I am standing in a YouTube studio කියලා. ඒ කියන්නේ මම YouTube studio එක හිටගෙන ඉන්න විදිහට image එකක් generate කරලා දෙන්න කියලා තමයි මෙතන type කරගත්තේ. ඊට පස්සේ type කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් එතනින් පොඩ්ඩක් එහා පැත්තේ තියෙනවා මෙන්න මේ වගේ පොඩි කොටුවක්. ඒක උඩ අපිට select කරගෙන මෙතන අපිට මේ image එක generate වෙන්න ඕනේ size එක අපිට මෙතනින් හදන්න පුළුවන්. මේ හරහට තියෙන 16:9 වගේ දැම්මත් YouTube size එක, මේ උඩට තියෙන 9:16 වගේ දැම්මත් YouTube short හරි TikTok හරි size එක. මෙතන මේ එක එක කියන්නේ හරි හතරස්. හරි. එහෙම කැමති එකක් තෝරගෙන ඔයා මෙතන මේ ඊතලයේ උඩ එකපාරක් click කරන්න. එතකොට image එක generate වෙනවා. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සන්ට මම මේක දුන්නාට පස්සේ මෙන්න image දෙකක් generate වෙලා තියෙනවා. ඉතින් අපිට මේ කැමති image එකක් download කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන මේ පළවෙනි image එක උඩ මෙතන මේ දකුණු පැත්තේ ඊතලයේ තියෙන download එක බටන් එකක් අන්න ඒක උඩ click කරා වුණා download වෙනවා. ඔන්න අනිත් image එකත් මේ විදිහට download කරගත්තා. හරි. දැන් මේ ටික download කරගත්තා නම් අපේ හදලා ඉවරයි අපේ image එක. දැන් අපිට තියෙන මේ image එකෙන් වීඩියෝ එකක් හදන්න විතරයි. ඒක ඉතාම සරලයි. ඉතින් ඔයාලට චූටි දෙයක් මතක් කරන්න ඕනේ මේ අතරතුර මෙන්න මේ වගේ වීඩියෝස් වලට miss වෙන්න පුළුවන් මගේ channel එක ඔයා තාම subscribe කරලා තිබ්බේ නැත්තම්. එහෙනම් චූටි වෙලාවක් කරන් පාදේ තියෙන subscribe button එක උඩ එකපාරක් click කරලා ඔයා subscribe කරේ නැත්තම් click කරලා subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එක වල් දාගන්න. හරි. දැන් අපි බලමු කොහොමද මේ image එක වීඩියෝ එකක් කරන්න කියලා. හරි. දැන් මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ අපි අර site එකෙන් generate කරපු image දෙක. බලන්න ඊටාම quality එකට ඇවිල්ලා තියෙනවා. ඔයාගේ මූණේ photo එක ගොඩක් පැහැදිලි. එනම් මෙතෙන් එන result එකත් ගොඩක් පැහැදිලි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් superior මේක ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ image එකක් භාවිතා කරලා වීඩියෝ එකක් හදන්නේ කියලා. ඒකට මුලින්ම ඔයා Google Chrome browser එකට යන්න ගිහිල්ලා ඔයා මෙතන type කරගන්න Grok AI කියලා. Grok AI කියලා type කරගත්තට පස්සේ enter කරන්න. ඉතින් ඊට පස්සේ උඩින් වෙනවා Grok AI site එක මේක උඩ එකපාරක් click කරන්න. එතකොට site එකට යනවා. ඉතින් මේ විදිහට තමයි site එකට ගියාට පස්සේ මුලින්ම interface එක තියෙන. ඉතින් ඔයාලට මතක ඇති මම මීට කලින් ගෙනාවු වීඩියෝ එක මේ Grok AI එක භාවිත කරලා කොහොමද සම්පූර්ණයෙන්ම නොමිලේ
YouTube size එකට ඒ වගේම TikTok දාන්න AI videos හදන්න කියලා. ඉතින් ඒක බැලුවේ නැත්නම් ඒකේ link එකත් මම මේ වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එකේ pin කරලා දාන්නම්. ඔයාලට ඒකනොත් හදා ගන්න පුළුවන්. ඉතින් දැන් අද බලන්නේ මේකනේ. ඉතින් මේකේ මුලින්ම ඔයාලට account එකක් නැත්නම් මෙතන sign up කියන එකට යන්න sign up කියන එකට ගිහිල්ලා මෙතන ඔයාලට email එක දීලා log වෙලා account එකට හදා ගන්න පුළුවන්. ඉතාලම සරලයි. email එක දීලා password එකක් ගහන්න විතරයි තියෙන්නේ. ඉතින් එහෙම නැත්නම් ඔයාගේ account එකක් තියෙනවනම් මෙතන sign in කියන එක දෙන්න. sign in කියලා මොකද දුන්නත් ඔයාලට මේකට යන්න පුළුවන්. ඔයාගේ email එකයි password එකයි කරලා සරලව account එකක් හදන්න පුළුවන්. හරි. දැන් ඒ ටිකට ඔයාලා log වුණා කියලා හිතලා මම ඊටු ටික ඔයාලට කියලා දෙන්නම්. හොඳයි යාළුවනේ. දැන් අපි ඊටාම සාර්ථක විදිහට Grok AI වෙබ්සයිට් එකට දැන් log වෙලා ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ අපි අර download කරගත්තු අර හදාගත්තු අපේ image වලින් කැමති එකක් දාලා ඒක වීඩියෝ එකක් බවට පරිවර්තනය කරගන්න. ඉතින් ඔයාලට මේ වෙබ්සයිට් එකේ මේ වම් පැත්තෙන් බලා ගන්න පුළුවන් imaging කියලා බටන් එක. මෙන්න මේ imaging කියන බටන් එක උඩ ඔයා එකපාරක් ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන attach බටන් එකක් තියෙනවා. මෙන්න මේ attach මාක් එක උඩ එකපාරක් ක්ලික් කරලා මෙතන upload file උඩ ගිහිල්ලා අපි ඩවුන්ලෝඩ් කරගත්තු අපි හදාගත්තු ඉමේජ් එකක් මේ විදිහට ඇඩ් කරගන්න. ඉතින් මම මෙන්න මේ ඉමේජ් එක ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මෙතන වීඩියෝ කියලා තියෙනවා. එතනින් කැමති සයිස් එකක් තෝරන්න පුළුවන්. සයිස් එක තේරුවාට පස්සේ ඉමේජ් එක අප්ලෝඩ් වුණාට පස්සේ ඔටෝම මෙයාලා වීඩියෝ එකක් නිර්මාණය කරන්න ගන්නවා. ඒ කියන්නේ අපි කිසිම වෙලාවක කියපු නැති වීඩියෝ එකක් මෙයාලා ජෙනරේට් කරගන්න ගන්නවා. ඔන්න ඔටෝම දැන් මේ වීඩියෝ එක ඔයාලට බලා ගන්න පුළුවන් ජෙනරේට් වෙනවා. ඉතින් ඇත්තටම අපිට මේක නෙමෙයිනේ අවශ්‍ය. මෙයාලම මේකට වොයිස් දාලා මෙයාලට කැමති විදිහට තමයි මෙයාලා මේ වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න ගන්නෙ. ඉතින් අපි දැන් මෙතන හැබැයි අපිට අවශ්‍ය දේ ටයිප් කරලා අපිට අවශ්‍ය දේ කියන විදිහට තමයි දැන් අපි වීඩියෝ එක හදන්න යන්නේ. ඉතින් ඒකට අපිට කරන්න ඕනේ මෙතන මේක වීඩියෝ කියලා තියෙනවා. මේ තියෙන්නේ මෙතන අපිට අවශ්‍ය දේ මෙතනින් අපි ටයිප් කරගන්න ඕනේ. ඉතින් දැන් මට අවශ්‍ය දේ මෙතනින් දැන් ටයිප් කරගන්නවා. ඉතින් දැන් මම මේ විදිහට ටයිප් කරන්න හිතාගෙන ඉන්නේ this is me කියලා ටයිප් කරලා දැන් මම මොනවා හරි කියන විදිහට this is me I am saying welcome to my SL Academy YouTube channel please subscribe and click the bell icon thank you වගේ කැමති දේක් මෙතන ටයිප් කරගන්න ඕන. දැන් මම මේ විදිහට ටයිප් කරගන්න. ඔයත් දැන් ඔයාට අවශ්‍ය දේ ඔයාට අවශ්‍ය prompt එක මේ විදිහට මෙතනින් ටයිප් කරගන්න. ඔන්න යාළුවනේ දැන් අපි මම මේ විදිහට ටයිප් කරගත්තා. this is me I am saying කියලා උර්දුද කමා දාලා welcome to my SL Academy YouTube channel please subscribe and click the bell icon thank you කියලා ඩොට් එක තියලා උර්දුද කමා වැහුවා. වහලා මේ විදිහට ටයිප් කරගත්තා. ඊට පස්සේ මෙතන මේ play button එකක් තියෙන මෙන්න මේ play button එක උඩ ඔය එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ අපි ටයිප් කරපු එකට අදාළව වීඩියෝ එකේ මෙයාලා ජෙනරේට් කරලා දෙනවා. අන්න ඒක තමයි අපිට ඇත්තටම අවශ්‍ය. ඉතින් මේ වීඩියෝ එක ජෙනරේට් කරාට ඉවර වුණාට පස්සේ මම ඔයාලට මෙතන ඩවුන්ලෝඩ් කරලාම් පෙන්නන්න මේක කොහොමද ඇත්තටම මේක සාර්ථකයිද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මේක සුපිරියටම වැඩ කරනවා. හරි ඔන්න දැන් වීඩියෝ එක ජෙනරේට් වෙලා ඉවරයි. දැන් අපිට තියෙන මේක ඩවුන්ලෝඩ් කරගන්න. මෙන්න තියෙනවා ඩවුන්ලෝඩ් බටන් එක. මේක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඔන්න එතකොට අපේ ඩෙස්ක්ටොප් එකට හරි අපි අදාළ තැනකට අපේ PC එකේ මේ විදිහට සේව් වෙනවා. ඉතින් මම දැන් මේක ප්ලේ කරලා පෙන්නන්න. Welcome to my SL Academy YouTube channel. Please subscribe and click the bell icon. Thank you. Welcome to my SL Academy YouTube channel. Please subscribe and click the bell icon. Thank you.